වන් මම මව්බිමේ උරුමයෙන් වෙනුවෙන් පෙරමුණු සංවිධානයේ නිර්මාතෘ පුෂ්පකුමාර ඇලෙක්සැන්ඩර් මේ වෙලාවේ ප්‍රාදේශීය අපේ ජනතා නියෝජිත මහත්මයා ඉන්නවා මෙතන නදීස රත්නායක මහත්මයා ඔබතුමාගෙන් මම මේ අවස්ථාවේ විමසන්නේ ජනාධිපතිවරණයට කලින් ලබා දීපු පොරොන්දු මොනවද? ආයිබෝවන් සියලුම දෙනාටම ආයිබෝවන්. හොඳයි මේ ඔබතුමාලා ඇහුවනේ මොකද වසර 77කට පස්සේ අපි බලයට ආවම දුම් පොරොන්දු ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණයට පෙර දුම් පොරොන්දු මොනවද කියලා අපි දුන්න පොරොන්දු කීපයක් දුන්නා. මේ අපි පළවෙනි පොරොන්දුව දීලා තියෙනවා මේ රටේ සියලුම ජනතාවට පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවන් නීතියේ රැහැන්ට ගෙනීම. ඊට පස්සේ අපි තව දීලා තියෙනවා බටලන්දේ චූතිතය නීතිය රැහැන්ට ගෙනීම. උගන්ඩාවේ සල්ලි ගේනවේ කියලා කිව්වා. එතන කරුණු තුනයි නේද? හතරවෙනි එක දූෂණ වංචාවේ පිටු දැකීම. ඊට පස්සේ IMF එපා කිව්වා. ඩිජිටල් ක්‍රමය එපා කිව්වා. ඉන්ධන මිල හා විදුලි මිල ඉතා ඉක්මනින්ම අඩු කරනවා කියලා කිව්වා. විශ්ව ආහන්න මේ රටේ ඉන්න තරුණ පරපුරට අපි ලක්ෂ 16ට ගෙන දෙනවා කිව්වා. ලක්ෂ 16. ඔව් අපි කිව්වා ජනාධිපතිවරණයේදී. ජාතික ආරක්ෂාව ගැන පොය දෙකයි. what is natural security? පොය දෙකින් අපි ජාතික ආරක්ෂාව දෙන්නේ කිව්වා. ජාතික ආරක්ෂාව ඩෙස්පුටු ගෙන්නෝල ටියුෂන් දෙන්න පුළුවන් කියලා කිව්වා අපි. ඔව්. මොකද්ද ඔබතුමාට දැනගන්න ඕන? අපි දුන් පොරොන්දු අපි නිවැරදිව අපි කියනවා. ඉතින් අත්‍තරම ගොඩාක් සතුටුයි. මම අහන්නේ දැන් ඒ පොරොන්දු වලින් මොනවද මේ දක්වා ඉටු කරලා තියෙන්නේ අපේ മന്ത്രിතුමා? ඔව් අපි සෑහෙන දේවල් අද වෙනකොට මේ මාස 6ක් යන්නට කලින් අපි සෑහෙන කොටසක් කරලා තියෙනවා. අපි හැබැයි කිසිදු ආණ්ඩුවක් මේ වගේ කඩිනමින් මේ වගේ ප්‍රතිසංස්කරණයක් කරේ නැහැ කියලා හිතෙනවා. අපි ඉස්සර වෙලාම මේ රටේට තියෙන වූ විශේෂ දේවල් අඩු කරලා ප්‍රතිපාදන ක්‍රමවත් විදියට අපනයනය කරලා පළමු අපි රිලව් ගණන් කරු. රිලව් විතරක් නෙමෙයි මහත්තයෝ. අපේ රජය දඩුලේන්නු ගණන් කෙරුවා, වඳුරු ගණන් කෙරුවා, වල්ලූරු ගණන් කෙරුවා, මොනරු ගණන් කෙරුවා. කෝටි ගණනක් වියදම් කරලා අපි කොච්චර වැඩ කරාද? ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. සෑහෙන වැඩ කරුවා. නාව ගියා අපිට නිවුස් වල එන්න ප්‍රමාද වුණා. මේ වගේ ආපදාවක් රට අනතුරක් ඛේදනීය තත්වයක් උදා වෙනුයි කියලා BBC නිවුස් එකේ පැය 24 පැය කාලෙන් කාලට නිවුස් දුන්නා. ඉතින් මේ නාව ගියා. කොච්චර හොඳයිද කියලා හිතනවනේ නාව ගියේ. ඒකේ අධික වර්ෂාපතනයක් මේ සුබාදහමින් ලැබිලා සෑහෙන්න නාව ගිහිල්ලා කොච්චර හානියක් රටට වුණාද? හානියට වැඩිය මේ රටට අපි යමක් කරා. කොච්චර ආධාර ආවද නේද? අපේ රජය ආව විතරයි ඕ වගේ පොඩි දෙයක් වුණා. අපිට ඒක පාලනය කරගන්නත් බැරි වුණා. පාලනය කරෙත් නැහැ. නමුත් රටට කොච්චර ආධාර ආවද? සියලුම දෙනාට අපි බෙදා දුන්නා. මේක කොච්චර සතුටු වෙන්න ඕනේ. ඔබතුමාලා ඕ අහන ප්‍රශ්න වලට කොච්චර සතුටු වෙන්න ඕනද? මේ ලංකාවට කොච්චර ආධාර හම්බුණාද? දුප්පත් රටවල් වලින් පවා ආධාර කරා. ඒක ඉතින් රටේ ජනතාව වෙනුවෙන්. ඊට පස්සේ මේ තව මොනවද කරන්න කරේ? අපේ අර මේ අපි අපේ අධ්‍යාපන අග්‍රාමාත්‍යතුමිය දැනට පවතින අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය ඉතා කඩිනමින් කරා. මොනවද? 6 වසර ළමයින්ට වෙබ්සයිට් එකක් ඇතුල් කරුවා. කොච්චර මුදලා වියදම් කරනද අපි ඒක කරේ? දැන් මේ කට්ටිය කෑ ගැහුවා ඒක හොඳ නෑ කියලා. අපි මේ කෝටි 900ක් විතර
මහජන සල්ලි ගියා අපි ඒ කොලේ ඉවත් කෙරුවා. ඒ කොලේ කොලේ ඉවත් කළා. කකව කඩලා දැම්මම හරිනවා. ඒක එච්චර හිතන්න එපා. එච්චර හිතන්න එපා ඔබතුමාලා. අනිවාර්යයෙන්. රටේ මහජනයා මුදල් වලින් අපි පොත් කෝටි 900ක් විතර නිෂ්පාදනය කරන්නේ. ඒ පොතේ පානන් අපි ඒ රැකිව් වෙබ්සයිට් එක කොලේ පොතට ඇතුල් කරලානේ කොලේ කඩලා දැම්මම ඉවරයිනේ. ඒ කොලේ කඩන්න පාසල් වලට පොත් ලබා දුන්නම සියලුම ගුරු මණ්ඩලය විසින් මේ කොලේ කඩලා දැම්මම හරි. නැවත පොත් ගහන්න ඕනේ නැහැ. ඒ මුදල් ටිකම අපිට යොදවන්න පුළුවන්. මේ මුදල් ටිකම. short and sweet. ඔව් මහ ලොකු දේවල් නෙමෙයි. ඊට අමතරව අපේ මන්ත්‍රීවරු ගිහිල් ඉවර වෙලා අර නාව ගියපු තැන් වලට පස් දාලා තද කරනවා. නාව ගියපු හිල්ල වහනවා. කොච්චර දේවල් කරනවද? මේ බලන් ඉන්න බැරි අයට තමයි මේ එක ගැටලු දාන්නේ. මේ රජයේ පෙරලන්න මං හිතන්නේ. අපි සෑහෙන දෙයක් කරුවා අපිට බොහොම සන්තෝෂයි. බොහොම සන්තෝෂයි. වසර 77කින් අපි මේ බලයට ආවා. බලය අරගෙන අපි මේ වගේ දේවල් කරා කිසිදු ආණ්ඩුවකින් කරේ නෑ. බලන්නකො. අපිට පොඩි ප්‍රමාද තියෙනවා. පොඩි ප්‍රමාද තියෙනවා. ඉතින් ඕවා ඉතින් తాවකාලිකව පළපුරුද්ද තියෙනවා. පළපුරුද්ද නැතිකම තමයි තියෙන්නේ. ඔව් පළපුරුද්ද නැති වුණාට මොලේ තියෙනවා. අනිවාර්යයෙන්. කිසිදු ආණ්ඩුවකින් ඔබ කරපු රිලව් ගණන් කරුවද? නෑනේ. නෑ. ඉතින් අපේ ආණ්ඩුවේ මොලේ තියෙන නිසා තමයි රිලව් ගණන් කරේ. රිලව් විතරක් නෙවෙයි. හැමදේම දඩුලේන්නු වල්ලූරෝ පවා ගණන් කරානේ. ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඒකට කෝටි ගාණක් වියදම් වුණා. ඒ වගේ වැඩ කරුවානේ. තව මොනවද ඔබතුමා අහන්නේ අපෙන්? ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි. අවසාන වශයෙන් ඔබතුමා මොකද මේ රටේ ජනතාවට දෙන පණිවිඩය? ජනතාවට දෙන පණිවිඩය තමයි ජනතාව අපිත් එක්ක ඉන්නවා. අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. ජනතාව අපේ ආණ්ඩුවට කොතරම් ආදරේද කියලා කිව්වොත් අපිට කියන්නේ මේ අපිට විතරක් නෙමෙයි මේ රට ගැන හිතලා රටට ආදරේ ජනතාව. එම නිසා රටට ආදරය කරන ජනතාව අපි සමග ඉන්නවා. නැවත වතාවක් ජනාධිපතිවරණයක් තිබ්බොත් අපිම තමයි බලයටපත් වෙන්නේ. ඒ ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. මේ ඊට වැඩිය ක්‍රියාමාර්ග අපිට කාල සීමා විදි ගන්න පුළුවන්. අපේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් පඩියක් ගන්න නැහැනේ. පක්ෂය අර මුදලට යහවිනවා වැටු. ඒ දීම ණය යනවා. නමුත් අපිට වැටෙන්නේ නැහැනේ. පක්ෂය අර මුදල හරහා තමයි. ඔක්කොම පැලවත් හරහා යන්නේ. පැලවත්තට ගියේ කියන්නේ ඉතින් අපිට යටින් ගන්න වෙරි කමක් නැහැ මේ අවශ්‍ය දෙයකට. ඕව මහලුකු දේවල් එච්චර හිතන්න එපා. ජනතාව අපිත් එක්ක ඉන්නවා. ජනතාව අපිත් එක්ක ඉන්නවා. ඊළඟ නැවත වතාවක් බලයට ආවම සියලුම ජනතාවට අපි ඊටම කඩිනමින් යම්කිසි ප්‍රතිපාදන පත් කරන සියලුම ජනතාවට පුන්නක්කු කිලෝ එක බැගින් සියලුම දිනාටම නැවතත් අපිත් එක්ක ජනතාව ඉන්නවා. ජනතාව අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. රට ආදරය කරන පිරිසක් ඉන්නවා. නැවතත් ජනාධිපතිවරණයක් තිබ්බොතින් අපිම බලයටපත් වෙනවා. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි මේ අවස්ථාවේ අපේ ප්‍රාදේශීය මන්ත්‍රීතුමා මේ සම්මුඛ සාකච්ඡාවට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් ඔබතුමාලාගේ කටයුතු සාර්ථක වේවා කියලා මම මේ අවස්ථාවේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා. එහෙනම් ඔබතුමාටත් අපි සුබ පතනවා. ඔබතුමාට සහ ජනතාවට අපි නිරන්තරයෙන් සුබ පතනවා. අපේ රජයට කුසට සාගිනි ඉන්නට වැරහැරි හදට සෝගිනි ඒව නිමා කිරීම සුබ නැකතට රට අනුරට අපි නැවතත් මාලිමාව වෙලාවට වැඩ කරනවා. ජනතාව අපි සමග වෙලාවට වැඩ කරන පිරිසක් අද බිහි වෙලා තියෙනවා. හෙට බිහි වෙනවා.
වෙලාවට අපි වැඩ කරනවා නිසියාකාරව දූෂණ වංචා අපේ ගාව නැහැ. අපි රට ගැන හිතලා ජනතාව ගැන ඉඳලා සමාජ සේවයක් අපි කරන්නේ. ඒ සමාජ සේවය ජනතාව වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ජනතාව අපි සමග හදවතින්ම නිරන්තරයෙන්ම අපගේ සෙවණැල්ලාසේ අපි සමග නැවත වතාවක් එකතු වී සිටිනවා. බොහොමත් ස්තුතියි. බොහොම ස්තුතියි අවස්ථාව ලබා ගැනීම. බොහොම ස්තුතියි.